අපි කියන සුළු ජාතින් වැඩියෙන් ඉන්න ප්‍රදේශවල ස්වයං පාලන ප්‍රදේශ ඇති කරන්න ඕනයි කියලා. ඒගොල්ලන්ගේ පාලනය ඒගොල්ලෝ මේ ලංකාව තුල. நாங்கள் சிறுபான்மை மக்களுக்கு சொல்லுகின்றோம், சிறுபான்மை நிறைய வாழ்கின்ற அந்த பகுதியிலே அங்கே சுயநிர்ணயம் இருக்க வேண்டும் என்று நாங்கள் சொல்லுகின்றோம். ලෙනින්වාදී ප්‍රතිපත්තිය අපි පිළිගන්නවා. ඕනෑම ජාතියකට ඕනෑම සුළු ජාති කොටසකට ස්වයං තීරණ ගැනීමේ අයිතිය තියෙනවායි කියන එක. நாங்கள் லெனினுடைய கொள்கையை நாங்கள் ஏற்றுக்கொள்கின்றோம். எந்த சிறுபான்மை மக்களுக்கும் அவருடைய சுயநிர்ணயத்தை நிரூபிப்பதற்கு அவர்கள் உரிமை இருக்கிறது என்பதை நாங்கள் ஏற்றுக்கொள்கின்றோம். නමුත් අපි කියනවා ජාතික ප්‍රශ්නයට විසඳුම රට දෙකට කිරීම නෙවෙයි කියලා. ஆனால் ஒன்று சொல்ல விரும்புகின்றோம், நாட்டினுடைய பிரச்சனையை தீர்ப்பதற்கு நாட்டு பிரிவினை அல்ல என்பதை நாங்கள் சொல்ல விரும்புகின்றோம். අතිශය සුන්දර දිවයිනක් වුවත් ලංකාව ඉන්දියානු සාගරයේ මර්මස්ථානයක පීටා තිබීම නිසාම සතුරන් ඇය යටත් කර ගැනීමට නිරන්තරයෙන් කඩා වැදුනා. ඉන්දිය ආක්‍රමණිකයෝ හැමදාමත් ඇය දූෂණය කළා. උන් දුර්වල වෙද්දී පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි දූෂකයන් ඇය ග්‍රහණයට ගත්තා. එක්දහස් නවසී තිස් නමය වෙද්දී අධිරාජ්‍යවාදීන් යටත් විසිද බෙදා ගැනීම සඳහා යළිත් මහා යුද්ධයක් ඇරඹුවා. කෝට්ටේගොඩ පාසලේ වැඩිදුර ඉගෙනීමට පහසුකම් නොතිබුණු නිසා රෝහණ වැඩිදුර අධ්‍යාපනය සඳහා අම්බලන්ගොඩ ධර්මාශෝකයට පැමිණියා. නමුත් ඉතා කෙටි කලකින් ඔහුගේ අධ්‍යාපනය අවසන් වූයේ පවුලේ පැවති අගහිඟකම් නිසයි. බිඳවැටුණු අධ්‍යාපනය යළිත් ආරම්භ කිරීමට රෝහණට පුළුවන් වුණා. ඔවුහු සෝවියට් ගුවන් යානයකින් මොස්කව්හි ත්‍රිමේතිව ගුවන් තොටුපළට පැමිණියහ. එහි සිට මොස්කව් නගර මධ්‍යයට පැමිණියේ බස්රයකිනි. තමුසෙලා කරන්නේ මහා මෝඩ වැඩක්. මම නම් ඉන්නේ ලතින් ඇමරිකානු රටවල ළමයි එක්ක. මට මතක් වෙනවා මොස්කව් නුවරදී එක්තරා රාත්‍රියක මට හොඳටම උණ හැදලා හිටියේ සීත කාලේ. මගේ ගුරා දොස්තර වික්‍රමසිංහයි එම්.ජී. මෙන්ඩිසුන්නයි දෙන්න මට අවසානට හම්බ වුණා මොස්කව් වල. ඔතෙන්දි මට කිව්වා මේ දඩි පිටි වෙලා හරියන්නේ නැහැ හලෝ කියලා. මොකද මං කියලා එතකොට කොමියුනිස්ට් පක්ෂයක් නෙවෙයි කියලා. මේක මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් මුන් මේ දයපති පන්තියට කුලියට කයින්නවා කියලා. නවදිල්ලි පාලනය හා බෙදුම්වාදී ඉදිරියේ දනින් වැටුණා. මව්බිමේ පරමාතුරන් වූ මේ එදිරිවාදීන්ට එරෙහිව එකවර සටන් දියත් කිරීමට රෝහණට බල කෙරුණා. 1990 ගෙවෙද්දී ලංකාවේ අවසාන යටත් විජිත විරෝධී සටන අවසන් වන්නේ රෝහණ ඇතුළු සගයන් 60,000ක් පමණ මව්බිම වෙනුවෙන් දිවිපිදීමෙන්. රෝහණ අපාතර නැතත් සදාතනික වූ මව්බිමේ නිදහස සඳහා වූ සටන තවදුරටත් ඇවිලී යනවා. උසට සාගිනි
අදට සෝගිනි ඊනට වැර හැලි කැබලියෙල්ලා සතුට සැනසුම අහිමි කරලු ආඳුරදිනු කාලය ගිහිල්ලා නොසිට මැරි මැරි සතුරු පායට වකුටු වී අතපය අකුල්ලා නැගිටපල්ලා 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 නුඹලගේ වාරය ඇවිල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා නැගිටපල්ලා